toxic love එකකින් විඳවලා ඒකෙන් එළියට එන්න ඒකෙන් heal වෙන්න උත්සාහ දරන කෙනෙක්ද? එහෙනම් මේ එපිසෝඩ් එක ඔයාට. ඉතින් වගේ සාමාන්‍ය බ්‍රේක්අප් එකකදී අපිට නැති වෙන්නේ ආදරේ විතරයි. හැබැයි නාසිස්ටික් පුද්ගලයෙක් එහෙම නැත්නම් ටොක්සික් පුද්ගලයෙක් එක්ක රිලේෂන්ෂිප් එකකින් තියෙන බ්‍රේක්අප් එකකින් අපිට නැති වෙන්නේ තමන්ගමයි. අනිවාර්යෙන් අයෝ. ඇත්තටම නාසිස්ටික් සහ මේ වගේ ටොක්සික් රිලේෂන්ෂිප්ස් වලදී අපි හිතුවට මේකෙන් එකපාරට හීල් වෙන්න ඕනි කියලා එහෙම එකපාරට හීල් වෙන්න බෑ. බෑ කියන්නේ ඒක කරන්න බැරි ඉම්පොසිබල් දෙයක් නෙමෙයි. ඒකෙදි අපිට යන්න ඕනි ස්ටේජස් ටිකක් තියෙනවා. ඒකේ අනිවාර්යෙන් ඔබ පසු කළ යුතු එක අවදීන් ටිකක් තියෙනවා. ඉතින් මේ අවදීන් ගැන අද අපි කතා කරනවා සහ මේ අවදීන් එකක හරි ඔබ ඉන්නවා නම් හිතන්න එපා ඔබ තනි වෙලා කියලා. මේවා තුලින් තමයි ඔබ ඔබගේ ජයග්‍රහණය. එහෙමත් නැත්නම් ඔබගේ සුවපත් වීම ඔබ අන්තිමේදී ගමනාන්තයේ විදියට ළඟා කරගන්න. එතකොට මේ අපි හීලින් ජර්නි එක කියලා අපි කියනවා. අපි මේ හීල් වෙන ගමන බොහොම සුන්දර ගමනක් නෙමෙයි. ඒක හරියම මෙසි අවලස්සන අපි වැටි නැගිට යන ගමනක් මම හිතන්නේ. අනිවාර්යයෙන්. එතකොට මේ ජර්නි එකේදී ඔයා කිව්වා වගේ මේක ඇත්තටම දුෂ්කර ගමන් මාර්ගයක්. මේකෙදී එක දවසක ඔයාට හරීම කාම්, හරීම පීස්ෆුල් දවස් හම්බෙන්න පුළුවන්. එතකොට ඒ දවස් හරීම සාමකාමී. හැබැයි ඊළඟ දවසේ ඔයාට ජීවිතේ එපා වෙලා මොන කාලකන්නිකමක්ද මේ මම මොකද මේ කරගත්තේ මට මොනවද මේ නැති වෙච්ච දේවල් මේවා කොහොමද මම අපු ගන්නෙ වගේ හරිම ඍණාත්මක දේවල් එන්න පුළුවන්. ඒක සාමාන්‍යයි. එහෙම තමයි අපි මේකෙන් ගොඩ එන්න ඕනි. ඒ කියන්නේ අපි ඉස්සෙල්ලම මේක ඇක්සෙප්ට් කරන්න ඕනි, පිළිගන්න ඕනි අපිට මේ වගේ දෙයක් වුණා. අපි මේ වගේ හරීම නරක කාලයක් පහු කරගෙන ආවා. කියලා ඉස්සෙල්ලාම පටන් ගන්න ඕනේ අපි forgiveness එකෙන්. අපි සමාව දෙන්න පටන් ගන්න ඕනේ අපිටම. හැබැයි නුවන්ගේ ඔය acceptance කියන තැනට එන්න හරි අමාරුයි නේද? අනිවාර්යෙන් අයෝ. මේ acceptance එහෙමත් නැත්නම් අපි මේක පිළිගන්න කලින් අර psychology වල කියනවා වගේ හුඟක් අවදීන් තියෙනවා. පළවෙනි මේක තමයි අයෝ denial කියන එක. ඒ කියන්නේ අපි පිළිගන්නෙම නැහැ. මෙහෙම දෙයක් අපිට වුණා කියලා පිළිගන්නේ නැහැ. එක්කෝ මෙහෙම මේ පුද්ගලයා මෙහෙම නරක පුද්ගලයෙක් කියලා පිළිගන්නේ නැහැ. අනිවාර්යයෙන්. අපේ හිත ඇතුලෙන් මම හිතන්නේ අපි තර්ක කරනවා. නෑ එයා සමහර විට එයා ලෝකෙටම හොඳයි. ඒ හින්දා මම හිතන විදිය වැරදි වෙන්න පුළුවන්. එහෙම නැත්තම් නෑ මෙහෙම දෙයක් මට වෙන්න විදියක් නෑ. මොකද මම කරන්න ඕන හැමදේම හරියට කරා මේ රිලේෂන්ෂිප් එක ඇතුලේ කියලා තමන් ගැනම ප්‍රශ්න කර අපි ඒක ප්‍රතික්ෂේප කරනවා. ඒක මඟ අරිනවා. ඒ කියන්නේ මේ යථාර්ථය ඔයාට පෙනිපෙනී තියෙද්දි මේ සම්බන්ධය ඇතුළතදී ඔයා පුදුම විදිහට විඳවනවා. ඔයා පුදුම විදිහට දුක් විඳිනවා. ඔයා ඒ දුක දැන ඒක පිළිගන්නේ ඒක පිළිගන්නේ නැතුව ඒක වටේට ගිහිල්ලා නොයේකුත් දේවල් කරනවා. මේ අනවශ්‍ය විදිහට දේවල් වෙනස් කරන්න ගිහිල්ලා තමයි අයෝ අපිව නැති වෙන්නේ. අර කියන්නේ තමන් නැති වෙලා කියලා. ඒක වෙන්නේ මේ ඇත්ත යථාර්ථය අපි තේරුම් ගන්න නැතුව ඒ යථාර්ථය වෙනස් කරන්න හදන හින්දා. එහෙම නැත්තම් මට හිතෙනවා ඩිනයිල් ස්ටේජ් එකේදී සමහරවිට අපි හිතනවා මේ දේ වෙනස් වෙන්න පුළුවන්. ඉදිරියේදී අපිට ආයෙත් අපි කලින් හිටියා වගේ ආදරෙන් ඉන්න පුළුවන්. අන්න එහෙම හිතන්නත් පුළුවන්. ඔව් ඇත්තටම ඒක මේ මොලේ තියෙන හරිම සුභවාදී සාමාන්‍ය ස්වභාවයක්. මොකද අපි හැමතිස්සෙම ආස අපේ අර කම්ෆර්ට් සෝන් එකේ ඉන්න. ඉතින් අපි කැමති නැහැ චැලෙන්ජ් එකක් අරගෙන එළියට ගිහිල්ලා ඒක ඇක්සෙප්ට් කරලා දේවල් බොහොම නිකන් අර අපි කියන්නේ නිකන් පෙරලි කරන්න කැමති නැහැ. ඊට වඩා මේක බොහොම සෞම්‍යයි. හරිම ආස හිතන විදිහට අපි කොහොම හරි මේක හදා ගන්න ඕනි කියන අර බොරු නිරිංගුවක් පස්සේ තමයි අපි මේ ඩිනයිල් කියන ස්ටේජ් එකේදී ඉන්නේ. එක විදිහකට අපිවම ආරක්ෂා කර ගැනීමක් ටික කාලයක් යනකම්. ඔව් ඒක බොහොම කෙටි කාලීනයි. හැබැයි ඒකේදී ඊළඟ ස්ටේජ් එක ඇත්තටම එන්නේ අපි ෂොක් කියන එක, ෂොකින් ස්ටේජ් එක. ෂොකින් එකට යන්න කලින් අපි පුළුවන් තරම් අර කම්ෆර්ට් සෝන් එකේ ඉන්න බලනවා. ඒ කියන්නේ මම හිතන්නේ දැන් අපි ඩිනයිල් ස්ටේජ් එකේ ඉඳලා කොයි වෙලේක හරි අපිට දැනෙන තැනක් එනවා නෑ. මේක තමයි රියැලිටි එක. එක්කෝ ඒ පුද්ගලයා මෙච්චර කාලයක් අපිව පෞද්ගලිකව පල්ලෙහාට දාලා කතා කර කියනනම් එක දවසකදී යා යාළුවෝ ඔක්කොම ඉස්සරහා අපිව පල්ලෙහාට දාලා කතා කරන්න පුළුවන්. අපේ ආත්ම ගරුත්වය නැති වෙන විදිහට හැසිරෙන්න පුළුවන්. අන්න ඒ වගේ තැනකදී අපි ඇත්තටම පිළිගන්න වෙනවා නැහැ. මේ පුද්ගලයා මෙහෙම කෙනෙක්. මම ඉඳලා තියෙන්නේ ටොක්සික් සබඳතාවයක කියන එක. ඔව්. එතකොට මම හිතන්නේ අන්න අපිට ෂොක් එකක් එනවා. ඔව්. අපි තවත් උදාහරණයක් ගත්තොත් අයෝ
අර තියෙනවා one fine day කියලා. අපිට එනවා එක දවසක්, එක මොහොතක්. අපිට කොච්චර background එකේ red flags පොඩි පොඩි ඉඟි මේ දේ හරියන්නේ නැහැ කියන එක ඔයාගේ අර යටිහිතට දැනিলা තිබ්බත් අපි පිළිගන්නේ නැතු ඉද්දී එක මොහොතක්, එක දවසක් එනවා අස්පනා අපිට ඔයාට ඒ දේ පිළිගන්නේ නැතුව ඉන්න බැරි වෙන තැනට මොකක් හරි පොඩි සිදුවීමක් වෙන්න පුළුවන්. උහුලා ගන්න බැරි දර්ශනයක් වෙන්න පුළුවන්. හිත කඩාගෙන යන වදනක් වෙන්න පුළුවන්. ඒ දේ වුණාට පස්සේ ඔන්න ඔයා අර පියවි සිහියට ඇවිල්ලා ෂොක් වෙනවා. හරිම අර කනට පහරක් ගහනවා වගේ මුළු ලෝකෙම ඇදහැලෙනවා වගේ එක වෙලාවකදී මුළු ලෝකෙම ඔයාගේ කකුල් දෙක ගාව වැටෙනවා. එතකොට ඔයා ෂොක් කියන ස්ටේජ් එකට එනවා. ඒකෙදි ඇත්තටම ඒ ෂොක් කියන ස්ටේජ් එකේදී එක එක්කෙනාට පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා ඉන්න කාලය. කොච්චර කාලයක් ෂොක් වෙලා ඉන්නවද කියන එක. හැබැයි ඒ ෂොක් වෙන එකත් දැනගන්න ප්‍රෝග්‍රස් එකක්. ඒ කියන්නේ ඔයා ඩිනයල් එකෙන් ෂොක් ස්ටේජ් එකට එනවා කියන්නේ ඔයා තවත් ඉස්සරහට අඩියක් ගියා. ඉතින් ඔයා මේක බලන වෙලාවෙ ඉන්නේ ෂොක් වෙලා මොනවද කරන්නේ කියලා හිතාගන්න බැරුව නම් කාලයට ඉඩ දෙන්න. මේකෙන් පස්සේ ඔයාට පුළුවන් හිමීට ඔයාගේ හීලින් ජර්නි එකේ ඊළඟ ස්ටේජ් එකේ ප්‍රෝග්‍රස් එකට යන්න. ඒ කියන්නේ ෂොක් වෙලා නම් දැන් ඔයා ඉන්නේ ඇත්ත පිළිගන්න තැනක. අනිවාර්යයෙන්. ඊළඟට ඇත්තටම එන්නේ අයෝ ෂොක් එකකින් පස්සේ අපිට අර කම්පාව ග්‍රීෆ් කියන ස්ටේජ් එක. ග්‍රීෆ් එකේදී අපි හරියට කම්පා වෙනවා. අනේ ඇයි මට මෙහෙම වුනේ? මම මෙච්චර දේවල් කරා මේ මිනිස්සයාට. මට මාර ආත්ම අනුකම්පාවක් එනවා Taman ගැන. ඒ කියන්නේ වේදනාත්මක කම්පාවක් නේ. අනිවාර්යයෙන්. ඉතින් ඒක ඔයාට දුක හිතෙන සින්දු අහන්න පුළුවන්. ඔයාට පරණ ෆොටෝස් දකිද්දී ආයි දුක හිතෙන්න පුළුවන්. ඉතින් ඒකට මම යෝජනා කරන්නේ අයෝ ඒකට කාලය දෙන්න. ඒකට කාලය දෙන එක වැදගත්. ඒ කියන්නේ ඒ කම්පා වීමත් ඔයාගේ හැඟීමක්. ඒක ඔයා වැලිඩේට් කරන්න. ඒකට වටිනාකමක් දෙන්න. එතකොට හීල් වෙන්න ලේසි. ඒ කියන්නේ මම හිතන්නේ සමහර පුද්ගලයෝ ඉන්නවා මේ ග්‍රීෆ් කියන එක යටපත් කරනවා. මේ වේදනාව යටපත් කරලා ඒක වහන්න එක දේවල් කරනවා. එක්ක හිතෙන් කියනවා නෑ මම දුකෙන් නෙමෙයි ඉන්නේ කියලා අපි අර මේ fake it until you make it වගේ ස්ට්‍රැටජි එකක් අපි බොරුවට අපි සතුටින් ඉන්නේ කියලා පෙන්වන්න හදනවා. හැබැයි එහෙම කරොත් වෙන්නේ මේ ග්‍රීෆ් කියන ස්ටේජ් එක ආයේ කොයි වෙලේ හරි මතුවෙනවා. අනිවාර්යයෙන්. ඒකෙදි ඇත්තටම මේ බොහොම වැදගත්ම කාරණේ තමයි forgiveness කියන එක. ග්‍රීෆ් ස්ටේජ් එකේදී අයෝ ඔයාට සමාව දුන්නේ නැත්තම්. ඒ කියන්නේ මේ සියලු වෙච්ච සිදුවීම් වලට ඔයාට සමාව දෙන්න. අදාළ පුද්ගලයාට සමාව දීම ඇත්තටම අදාළ නැහැ. ඒක වැඩක් නෑ. හිතන්නකෝ ඔයාට අපි හැමදාම කතා කරන උදාහරණේ ණයෙක් ඇවිල්ලා ඔයාට දෂ්ට කරනවා. ඔයා දන්නවා ණයා විසයි කියලා. මේකෙන් ඔයාට හොදක් වෙන්නේ නැහැ කියලා දන්නවා. ඉතින් ඔයාට ඕනිද මේ ණයාගෙන් අහන්න ඇයි මට දෂ්ට කරේ කියලා? ඇයි මේක කොච්චර විසකුරුද කියලා ඔයාට වැලිඩේට් කරන්න ඕනිද? නැහැනේ. ඔයාට සමාව දෙන්න. එතනින් තමයි මේ හීල් වෙන එක පටන් ගන්න. Now, එතකොට sit with your pain and forgive yourself. Exactly. So ඊට පස්සේ එන්න පුළුවන් ස්ටේජ් එක තමයි anger කියන එක. ඒ කියන්නේ ඔයාට ඔයාගෙනම තරහක් එන්න පුළුවන්. ඇයි මම මෙච්චර කාලයක් මේ වගේ මිනිස්සෙක් එක්ක රැඳුනේ? ඇයි මට මීට කලින් මේකෙන් එළියට එන්න බැරි වුනේ? කියලා ඔයාට ඔයාගෙනම තරහක් එන්න පුළුවන්. මාව පාවිච්චි වුණාද මෙතෙන්දී? කොච්චර අසාධාරණයි මේ සිද්ධ වෙච්ච දේ. ඔව්. මට නැති වෙච්ච දේවල්. මට මගේ හොඳම කාලේ නැති වුණා. මට තව නැති වෙච්ච දේවල් මුගක් තියෙන්න පුළුවන්. ඉතින් ඒක එක එක්කෙනාට පුද්ගලයාගෙන් පුද්ගලයාට ඒක අනන්‍යයි නැති වෙච්ච දේවල්. හැබැයි ඒ හැම දෙයකම තරහක් එන එකත් සාමාන්‍ය මනුස්ස ස්වභාවයක්. ඒ කියන්නේ ඔයා ඉන්නේ ඉස්සරහට යන ගමන්. අනිවාර්යයෙන්. එතකොට ඔයා මේ තරහත් එක්කම ඊළඟට එන්න පුළුවන් ස්ටේජ් එක තමයි බාගේනින් කියන එක. එතකොටම අර මං කිව්වේ මුලදී කිව්වා වගේ ඒක එකම විදිහට යන්නේ නැහැ. සමහර දවස් ඉතා ඉහළ විදිහට හොඳට ජොයිෆුල් හැපි මූඩ් එකේ ඉන්න වගේම ඊළඟ දවසේ සම්පූර්ණයෙන් මූඩ් එක ගන්න දෙයක් නැති දවස් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හිතන්න පුළුවන් හරි දැන් අපි හීල් වෙලා. ඔව්. මට සහනයක් දැනෙනවා කියලා එක දවසක හිතිලා අපි ඊළඟ දවසේ ආයේ ඒක අමතක වෙලා මම කිසිසේත්ම හීල් වෙලා නැහැ වගේ හැඟීමක් දැනෙන්න පුළුවන්. අනිවාර්යයෙන්. ඉතින් මේ බාගේනින් කියන ස්ටේජ් එකේදී වෙන්න පුළුවන් ලොකුම දේ තමයි අයෝ what if කියන එක. ඒ කියන්නේ අනේම කළා නම් exactly. ඒ කියන්නේ යථාර්ථවාදී නොවන
අනේ මම මෙහෙම කරා නම් අනේ මම මීට වඩා හොඳට හිටියා නම් මේ සම්බන්ධතාවය හොඳ වෙන්න තිබ්බා. මම රස්සාව ඇතෑරියා නම් මේ සම්බන්ධතාවය තවමත් තියෙනවා. මම දරුවෙක් හැදුවා නම් මේ සම්බන්ධතාවය තවත් හොඳට තියාගන්න තිබ්බා. මම ගුටි කාගෙන හරි හිටියා නම් මේ සම්බන්ධතාවය හොඳට තියන්න තිබ්බා. සම්පූර්ණයෙන් වැරදි. එහෙම වෙන්නේ අර තාමත් අපි කම්ෆර්ට් සෝන් එකටම ඇදලා යනවා කියන්නේ. ඒ කම්ෆර්ට් සෝන් එකටම යන්න අපිට තියෙන අවශ්‍යතාවය හින්දා තමයි එහෙම නිකන් සිතුවිලි එන්නේ. පසුතැවීමක් එක්ක අපි ප්‍රශ්න කරනවා මේ වගේ දේවල් අපි කරා නම් තත්ත්වෙ මීටඩිය හොඳ වෙන්න තිබ්බා කියලා. සහායෝ මට හිතෙන්නේ අර නාසිස්ටික් ටෙක්නික්ස් වලදී අර මොලේ හැමතිස්සෙම අපිට දානවනේ ඔයා තමයි වැරදි කියන එක. ඉතින් ඒ ඔයා තමයි වැරදි කියන මිස්කන්සෙප්ෂන් එක සහ ඒ හැඟීම ඔයාගේ ඇතුලේ පැල කරලා තියෙන හින්දා තමයි මේ හැමතිස්සෙම අනේ මම මෙහෙම මීට වඩා තව ටිකක් මට කරන්න තිබ්බා කියන සැකය ඒ හැඟීම එන්නේ. හැබැයි ඒකත් ඕකේ. මොකද ඔයා තවමත් ඉස්සරහට යමින් ඉන්නේ. ඊළඟට අපි එනවා ඔන්න පොඩ්ඩක් ලස්සන තැනකට. ඔව්. ඒක තමයි ඇක්සෙප්ටන්ස් කියන එක. හරි. ඔව්. ඇත්තටම අයෝ ඇක්සෙප්ටන්සි කියන එක ඇත්තටම සුන්දරයි ඔයා කිව්වා වගේ. මොකද මේ අපි දේවල් ඇක්සෙප්ට් කරන්න පටන් ගත්තට පස්සේ ලෝකේ තියෙන හැමදේම සුන්දරව අපිට පේනවා. කෙනෙක් ඇවිල්ලා ඔයාව තරහ ගස්සන්න, එහෙමත් නැත්නම් ඔයාව ඉරිටේට් කරන්න කියනවා නම් මේ හඳ කහ පාට නෙමෙයි මේ හඳ නිල් පාටයි කියලා ඔයා ඇක්සෙප්ට් කරන්න. ඔව් ඒක නිල් පාටයි තමයි. ඔයාගේ ඇතුලෙන් ඔයා දන්නවා මේක නිල් පාට නෙමෙයි. මේක මේ පාටයි කියලා. හැබැයි ඔයාගේ mental peace එක වෙනුවෙන් වාද කරන්න යන්නේ නැතුව ඒක මේ මිනිස්සයා මේ විදිහයි කියලා accept කරලා ඒක යන්නනවා. let go theory. හරි? ඒ අපිට පාලනය කරන්න පුළුවන් ඇත්තටම අපේ සිතුවිලි විතරයි. අපිට වටේ ඉන්න මිනිස්සු කවුරක්වත් පාලනය කරන්න බෑ. ඉතින් let go කියන එක ඊටාම වැදගත් මේ acceptance කියන stage එකේදී. මට හිතෙන්නේ ඇක්සෙප්ටන්ස් ගැන කතා කරලා අපි කියන්න ඕනේ. ඒ කියන්නේ මොකක් හරි දෙයකදී අපි අනේ මේක නොවුනනම් කියලා හිතනවට වැඩිය හරි මේක වුණා. දැන් කොහොමද අපි මෙතනින් ඉස්සරහට යන්නේ කියලා හිතන්න පටන් ගත්තොත් ජීවිතේ ලේසි. එතන නේද අපිට පීස් කියන දේ හම්බ වෙන්නේ. අනිවාර්යෙන්. ඇත්තටම අපි සමහර වෙලාවට හිතන්න පුළුවන් මේ ටොක්සික් රිලේෂන්ෂිප්ස් වලදී මේක ටොක්සික් නෙමෙයි. ඇත්තටම මේක තමයි ඇත්ත ආදරේ. මේකට ඇයි මම ටොක්සික් කියන්නේ? සමහර විට මම වෙන්න පුළුවන් ටොක්සික් කියලා හිතෙන අවස්ථා තියෙන්න පුළුවන්. හැබැයි ඇත්තම ආදරේ සැබෑ ආදරේ අපිට අඳුරගන්න පුළුවන් නේද? ඔව් ඇත්තටම මට හිතෙනවා මේ නාසිස්ටික් ආදරයක් ඇතුලේ අපි හරීම ව්‍යාකූලයි හරීම වෙහෙස කාර්යව තමයි ජීවිතේ ගෙවන්නේ. හැබැයි අපි සැබෑ ආදරයකදී කොහොමද ජීවිතේ ගෙවන්නේ? පොඩ්ඩක් කියන්න. සැබෑ ආදරයක් මම හිතන්නේ අයෝ හැමතිස්සෙම සැබෑ ආදරය නැතුවා නෙවෙයි. සැබෑ ආදරය හැමතිස්සෙම පරීක්ෂණයට ලක් වෙනවා. ඒ කියන්නේ ඒක හැමතිස්සෙම ඔයාව ටෙස්ට් කරලා බලනවා. එතකොට ඒක ඔයාව ටෙස්ට් කරලා බලන්න පුළුවන් කාලයත් එක්ක. කොච්චර කාලයක් එකිනෙකා වෙනුවෙන් ඉන්නවද? එතකොට ඒක ටෙස්ට් කරලා බලන්න පුළුවන් මිස්අන්ඩර්ස්ටෑන්ඩින්ග්ස් එක්ක. අපි දන්නවා රිලේෂන්ෂිප් එකකදී හරියට මිස්අන්ඩර්ස්ටෑන්ඩින් වෙනවා. හැබැයි මේ මිස්අන්ඩර්ස්ටෑන්ඩින් එකකදී ඒක ඉස්සරහට ගිහිල්ලා කොහොමද ඒක ගැටලුව විසඳගන්නේ? සෝල්ව් කරගන්න විදිහෙන් අපිව ටෙස්ට් කරන්න වෙන්න පුළුවන්. මිස්කමියුනිකේෂන් අපි දන්නවා දැන් මෙසේජස් යවනකොට එහෙම නැත්නම් කතා කරද්දී අපි ඇතුලේ හිතේ තියෙන දේ නෙමෙයි වෙන්න පුළුවන් එළියට එන්නේ. එතකොට අපේ සංනිවේදනයේ තියෙන සමහර ගැටලුත් එක්ක කෙනෙකුට තමන් හිතේ තියෙන දේ නැතුව වෙන දෙයක් පිට වුණා වෙන්න පුළුවන්. ඉතින් එතනදිත් අපි ටෙස්ට් කරලා බලනවා. ඉතින් ඒ වගේම තමයි කියන්න ඕනේ සැබෑ ආදරේ මේ කොහොමත් එක්ක ගත්තාම එකිනෙකා වෙනුවෙන් හැමතිස්සෙම එකිනෙකාව තෝරගන්නවා නම් ඒක තමයි සැබෑ ආදරේ. ඒ වගේම අන්නෝන්‍ය අවබෝධයක් ඇති කරගෙන ජීවිතේ ඉස්සරහට ගෙන යන එක තමයි සැබෑ ආදරේ. ඔව්. හැබැයි හීල් වෙනකොට ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මෙන්න මේ සැබෑ ආදරේ නාසිසිස්ටික් ආදරේ වෙනස. කලින් කතා කරා වගේ. ඔව්. දැන් අපි හිතමු නාසිස්ටික් මිනිස්සෙක් මෙහෙම ඔයා හීල් වෙන ජර්නි එකේදී අපි ඉස්සරහට කතා කරනවා නෝ කන්ටැක්ට් වගේ යනවා. මොකද නෝ කන්ටැක්ට් ගැන අපි අනිවාර්යෙන් කතා කරන්න ඕනේ අයෝ. නාසිස්ටික් මිනිස්සු අර වෙනත් ආදරයක බ්‍රේක්අප් වෙන එකක් වගේ නෙමෙයි. ඒගොල්ලෝ හැමතිස්සෙම ආපහු තමන්ට මේ සප්ලයි එක ආපහු ඇදලා ගන්න
කරන්න පුළුවන් හැමදේම කරනවා. මම වෙනස් වුණා, මම ආයි ඒක කරන්නේ නැහැ, මට තව chance එකක් දෙන්න, second chance එකක් දෙන්න. ඒ වගේ දේවල් හුඟා පාවිච්චි කරලා ආපහු ඒ තමන්ගේ supply එක ගන්න හදනවා. හැබැයි ඒක සැබෑ ආදරේ නෙමෙයි. ඒකට කියන්නේ හූවරින්. හූවරින් කියන්නේ බ්‍රෑන්ඩ් දේවල් කරන්න පුළුවන් ඒගොල්ලෝ. නාසිස්ටික් මිනිස්සු පාවිච්චි කරන තවත් එක ටෙක්නික් එකක් විතරයි හූවරින් කියන්නේ. මේකෙදි කරන්නේ අර අපිට නොපෙනෙන බොරු පොරොන්දු දීලා ආපහු වෙන කෙනෙක් ගාවට යන්න එක වළක්වලා තමන් ගාවම මේ සප්ලයි එක තියාගන්න දාන පොඩි ඇමක් විතරයි හූවරින් කියන්නේ. ඇදලා ගැනීමක් ඇත්තටම කිව්වොත් නේ සමහරට ආවිල වග වඬනවා වෙන්න පුළුවන්, ආදරේ පිරිච්ච මෙසේජස් එවනවා වෙන්න පුළුවන්, ලොකු ලොකු මල් පොකුරු එවනවා වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් කළා ඔයාව ආයෙ ඇදලා ගන්න තමයි බලන්නේ. අපි කලින් කතා කරලා තියෙනවා ලව් බොම්බින් ස්ටේජ් එක ගැන. එතකොට මේ ලව් බොම්බින් ස්ටේජ් එක ආපහු මෙන්න මෙතනදී එන්න පුළුවන්. ඒ කියන්නේ අර ඔබ සම්බන්ධතාවයේ මේ ලස්සන අර ෆේරි ටේල් එක පටන් ගත්ත අලුත තිබ්බේ. ඒකම ආපහු රඟ දක්වන්න පුළුවන් ඔයාව ඇද බැඳ තබා ගැනීමේ පරමාර්ථයෙන් පමණක්. ඔව් එතකොට ඔන්න ඔය දේවල් දැන ගැනීමත් හීලින් ජර්නි එකේ කොටසක්. මොකද එතකොට ආයෙත් ඒකට ඇදිලා යන්නේ නැතුව ඉන්න අපිට උත්සාහ කරන්න පුළුවන්. අනිවාර්යෙන්. ඊට පස්සේ මේ ඔක්කොම ස්ටේජස් ටික ගියාට පස්සේ පහු කරාට පස්සේ තමයි අපි එන්නේ අන්තිම ෆයිනල් ස්ටේජ් එකට, which is rebuilding. Rebuilding කියන්නේ ඔබව සොයා ගැනීම. ඔව් මෙතෙන්දි මම හිතන්නේ අපි තව දෙයක් කරන්න ඕනේ. අපි නාසිස්ටික් පුද්ගලයෙක්ගෙන් එක තියෙන සබන්තාවක් බිඳුනට පස්සේ කරන්න පුළුවන් හොඳම දේ තමයි no contact කියන එක නේද? ඒ කියන්නේ අපි ඒගොල්ලන්ත් එක්ක කිසිම sannivedanayak කරන්නේ නැහැ. sannivedanaye මුළුමනින්ම නවත්තලා දානවා. හැබැයි මේක හැමතිස්සෙම කරන්න බෑ. දැන් සමහරලාට හිතන්න ඔයගොල්ලෝගේ ජීවිතේ ඉන්න නාසිස්ටික් පුද්ගලයා ඔයගොල්ලන්ගේ ex husband, ex wife වෙන්න පුළුවන්. එතකොට තමන්ගේ දරුවෙක්ගේ තාත්තා හරි අම්මා හරි වෙන්න පුළුවන්. එතකොට sannivedanaye මුළුමනින්ම නතර කරන්න බෑ ඒ වගේ පුද්ගලෙක් එක්ක. ඉතින් එහෙම වෙලාවට අපි grey rock method එක පාවිච්චි කරන්න පුළුවන් අපිට. no contact බැයි නම් low contact. ඔව් බොහොම සරලයි. ඒ කියන්නේ අර කිව්වා වගේ සමහරුන්ට කියන්න පුළුවන් අපිට මේක narcissistic උගුලක් run. හැබැයි හැමතිස්සෙම මේක ප්‍රැක්ටිකල් නෑ. ඔයාට narcissistic මිනිසෙකින් ළමයි ඉන්නවා නම් එහෙමත් නැත්නම් ඔයා narcissistic parents ලගේ මත depend වෙන දරුවෙක් නම් ඔයාගේ බොස් narcissistic නම් ඔයාට එකපාරට රස්සාව ඇතැරලා දුවන්න බෑ. එතකොට කරන්න පුළුවන් දේ තමයි මේ සියලුම patterns ඒගොල්ලෝ දාන techniques දැනගෙන පුළුවන් තරම් ඒවට උත්තේජනයන්. එහෙම නැත්නම් ඒගොල්ලන්ට ඕනි ඔක්සිජන් ඔයාගෙන් ලැබෙන්න දෙන්නේ නැතුව ඔයාව රිසර්ව් කරගන්න එක තමයි කරන්න පුළුවන් දේ. ග්‍රේ රොක් කියන්නේ ඇත්තටම අපි කළු ගලක් වගේ ඉන්නවා. ඒ කියන්නේ හිත ගලක් කරගන්නවා වගේ නෙමෙයි. මේ නාසිස්ටික් පුද්ගලයා ඉස්සරහා අපි ගලක් වගේ ඉන්නවා. අපි හැඟීම් දැනීම යට පෙන්වන්න නැතුව. අපිට තරහක් ඇති වුණත්, අපිට සතුටක් ඇති වුණත් අපි ඒක පෙන්වන්නේ නැහැ. හිතන්නේ එයා එවනවා මෙසේජ් එකක්. ඔයා හිතන් හිටියට ඔයාට මං නැතුව ජීවත් වෙන්න බෑ. ඒකට අපි රිප්ලයි කරන්නේ නැහැ. එහෙම නැත්නම් එයා ලොකු මල් පොකුරක් එවනවා. ඒකට අපි සතුටින් පිනා ගිහින් අනිත් පැත්තට රියැක්ට් කරන්නේ නැහැ. ඒ වගේ අපි ග්‍රේ රොක් මෙතඩ් කියන්නේ අපි එයාට අපේ හැඟීම් දැනීම් පෙන්වන්න නැතුව එයත් එක්ක රියැක්ට් කරන්න නැතුව ඉන්නවා. එතකොට එයාගේ සප්ලයි එක අපි දෙන්නේ නැහැ. ඒ සප්ලයි එක ලැබෙන එක બ્લોක් වෙනවා. ඉතින් ඒක එක මාර්ගයක් අපිට මේ නාසිස්ටික් පුද්ගලයා සමග සම්බන්ධතාවය අඩු කරන්න පුළුවන්. ඕක බොහොම සරලවම කිව්වොත් kill the dead relationships. ඔයා දන්නවා මේ රිලේෂන්ෂිප් එකේ කිසිම ජීවියක් නැහැ. මේක already dead. මේකේ කිසිම ගතියුත්තක් නැහැ. ඉතින් ඒක සම්පූර්ණයෙන් මරලා දාන්න කියලා තමයි මේකෙන් කියන්නේ. ඒ කියන්නේ අපි ජීවයක් නැති මැරිච්ච සම්බන්ධයකට ආපහු පණ දෙන්න හදනකොට ඔයාට තේරෙන්නේම නැතුව වැය වෙන්නේ ඔයාගේ ජීවිතය. දිවන් නැති දෙයක් ඇති කරන්න හදන එක කරන්න එපා කියන මෙසේජ් එක තමයි මේකෙන් දෙන්නේ. එතකොට මේ රීබිල්ඩින් කියන ස්ටේජ් එක ස්ථාවර කරගන්න නම් අපි no contact එහෙම නැත්නම් low contact එහෙමත් නැත්නම් අපි grey rock method එකක් වගේ භාවිතා කරලා අපේ හිතේ සාමය ආරක්ෂා කරගන්න ඕන. ඒ වගේම තමයි අයෝ කියන්නේ මේක මුළු හදවතින්ම කරන්න. මේක ඔයාගේ හිත රවට්ටන්න කරන්න බෑ. ඔයා හිතන්නකෝ ඔයාගේ FB එකෙන් නැතුව ඔයා fake FB account එකක් හදාගෙන ඔයා එයා ගැන හොයනවා නම් ඔයා කරන්නේ ඔයාම රවට්ට ගන්න එකක්. ඔයා එයාගේ WhatsApp status බලනවා නම් ඒ කියන්නේ ඔයාගේ කොහේ හරි තැනක තාම hope එකක් ඔයා තියාගෙන ඉන්නවා. මේක හරි ගස්සන්න පුළුවන්. මේක කවදා හරි හැදිලා එයි. ඇත්තටම narcissistic මිනිස්සුන්ව හදන්න ඔයාට බෑ.
ඔයා පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් නෙමෙයි ඒගොල්ලෝ හදන්නේ. ඒවා අනිත් එක හදනවා නම් හදන්න ඕනි අය බොහොම සායනික ක්ලිනිකල් සයිකොලොජිස්ට්ලා වගේ සුදුසුකම්ලත් පුද්ගලයෝ. ඉතින් ඔයාට නිකන් හරි හිතෙනවා නම් අනේ මෙයා චූටි කාලේ හුඟා දුක් ගැහැට විඳලා තියෙන ඒකින්දයි මේක වෙලා තියෙන්නේ. මම මෙයාව කොහොම හරි හදා ගන්නවා කියලා. You are the girlfriend. ඔයා අම්මා නෙමෙයි, you are girlfriend. කෙනෙක්ව හදන්න අපිට බෑ. හරි මේ අපි කතා කරන්නේ මේ වැඩිවියටපත් වෙච්ච ලොකු මිනිස්සු. මේගොල්ලෝ හොඳටම දන්නවා මොකද්ද මේගොල්ලෝ කරන්නේ කියලා. ඒගොල්ලෝ කරන දේෙන් ඔයාට කොච්චර රිදෙනවද කියලා ඒගොල්ලෝ හොඳටම දන්නවා. හැබැයි වැඩේ තියෙන්නේ ඒගොල්ලොන්ට ටික අදාළ නැහැ. මොකද ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලෝ වැරද්දක් නෙමෙයි කරන්නේ මේක බොහොම සාමාන්‍ය දෙයක් කියලා. නාසිස්ටික් මිනිස්සු කවදාක්වත් පිළිගන්නේ නැහැ ඒගොල්ලෝ වැරදි කරන පුද්ගලයෝ. ඒ කියන්නේ වැරදි කරන જાතියක් බවට ඒගොල්ලෝපත් වෙන්නේ නැහැ. වැරද්ද හැමතිස්සෙම තියෙන ඔයාගේ අතේ. මම කියන්නේ සොරි කියන වචනේ එන්නෙම නැහැ ඒගොල්ලන්ගේ. සොරි කියලා එකක් ඒගොල්ලෝගේ වොකැබුලරි එකේ නැහැ ඇත්තටම. ඒ කියන්නේ ඒගොල්ලෝ සමාව දිය යුතු දේවල් කරන කට්ටිය නෙමෙයි. සමාව ගන්න ඕනි අපි කියන එක තමයි වෙන්නේ. ඕක හැමතිස්සෙම හරියට තියෙනවනේ අය රිලේෂන්ෂිප්ස් වලදී. ඒ කියන්නේ වරද්ද කරේ කවුරු වුණත් හැමදාම සමාව ඉල්ලන්නේ එකම පුද්ගලයා, එකම පාර්ශවයක්. හරි. එහෙම වෙන්නේ නාසිස්ටික් මිනිස්සු හිතන්නේ නැහැ කවදාකවත් ඒගොල්ලෝ වැරදි කරනවා කියලා. මම හිතන්නේ ඒ වගේ තැනක හිටියාම අපේ ආත්මෙන් කැලි ගලවලා තව කෙනෙක්ගේ ආත්මයක හිස්සක් පුරවනවා වගේ දෙයක් තමයි වෙන්නේ. නාසිස්ටික් මිනිස්සු හැමතිස්සෙම කරන කම්ප්ලේන් එකක් තමයි ඔයා හරිම සෙන්සිටිව්. ඔයා හරිම ඕවර් රියැක්ටිව්. ඔයා ඕවර් තින්කර් කෙනෙක්. ඔයාගේ තමයි වැරද්ද තියෙන්නේ. ඉතින් මේ වගේ කම්ප්ලේන්ස් වලින් කරන්නේ අර දුකටපත් වෙලා බිඳවන මිනිස්සයව තව ටිකක් පල්ලියට වැටෙනවා. ඉතින් ඔයාට ඉන්නේ නාසිස්ටික් ප්‍රේමවන්තෙක් නම් ඔයා තේරුම් ගන්න ඕනි දේ තමයි බහුතරයක් නාසිස්ටික් වැඩිහිටියෝ කුඩා කාලේ මානසික හිංසනයට ලක්වෙච්ච අහිංසක දරුවෝ. ඉතින් ඒගොල්ලන්ට මේ බිඳවනවා, මිදෙනවා, වේදනාවට පත් වෙනවා කියන එක හරිම සාමාන්‍යයි. ඉතින් එහෙම දෙයක් ඔයාට වෙනවා කියනකොට ඒක not a big deal. ඒක හරිම සාමාන්‍යීකරණය කරලා මේ සම්බන්ධතාවය පවත්වාගෙන යන්න තමයි ඒගොල්ලෝ බලන්නේ. එතකොට ඒ වගේම කියන්න ඕන දෙයක් තමයි මේ නාසිස්ටික් ඇම්නීෂියා කියලා දෙයක් තියෙනවා. ඒ කියන්නේ කොච්චර වටේ හොඳ දේවල් තිබ්බත් ඒගොල්ලෝ ගන්නේ එයාට ඕනි දේ විතරයි. ඒගොල්ලෝගේ යථාර්ථය වෙනස්. හිතන්න ඔයා ප්‍රේමවන්තියක් එහෙමත් නැත්නම් සහකරුවෙක් විදියට ඔයාට කරන්න පුළුවන් 100% නෙමෙයි 1000ක් කරනවා. හැබැයි එයාට පේන්නේ ඔයාගෙන් වෙන චූටි වැරද්ද විතරයි. එයා ඒක අල්ලගෙන ලෝක යුද්ධයක් පටන් ගන්නවා. එතකොට ඔයා හිතනවා ඔයා කරලා තියෙන්නේ මේ වැරදි ටිකක් විතරයි. හොඳ මුකුත් කරලා නැහැ. හොඳ කරන්න ඔයාට කැපැසිටි එකක් නැහැ. ඒ වගේ thinking pattern එකක් ඔයාගේ ඔළුව ඇතුලේ plant කරනවා. ඉතින් දැන් මේ අපි රීබිල්ඩින් ස්ටේජ් එක ගැන කතා කරනකොට අපි කියන්න ඕනේ මෙන්න මේ එක්ස්ටර්නල් නොයිස් එකට ඔයාගේ ඔළුව ඇතුළට එන්න ඉඩ දෙන්න එපා. නාසිස්ටික් පුද්ගලයා ඔයාට කියන්න පුළුවන් ඔයා හරිම සංවේදී හින්දා මේ ප්‍රශ්න ඔළුවට දාගෙන ඉන්නවා කියලා. ඔයා ඕවර් රියැක්ට් කරනවා කියන්න පුළුවන්. එහෙම නැත්නම් සමහරවිට සමාජයේ අනිත් අය කියනවා මේවා හරිම සාමාන්‍ය දේවල් ඔළුව විඳගෙන ඉන්න. ඔයා ඇයි මෙච්චර මේකට කලබල වෙන්නේ කියලා. හැබැයි තමන්ගේ හිත දන්නවා. එතකොට මේ ඔයාගේ හීලින් ජර්නි එක නම් ඔයා මේ පිටත තියෙන චෝදනා ඔයාගේ ඔළුව ඇතුළට දාගන්න එපා. ඔව් අනිවාර්යයෙන්. ඒ වගේම රීබිල්ඩින් ස්ටේජ් එකේදී අපිට කරන්න පුළුවන් දෙයක් තමයි දැන් අපි හීලින් ජර්නි ගැන කතා කරනකොට අපි කොමන්ටි කතා කරන දෙයක් තමයි අපිට ජීවිතේ ફોකස් කරන්න කිසිම දෙයක් නැත්තම් අපිට කරන්න ඉතුරුලා තියෙන එක දෙයක්. ඒ තමයි තමන්ට ફોකස් කරන එක. ඔව්. තමන්ට ફોකස් කරනවා කියද්දි අයෝ ඒක ලොකු කන්සෙප්ට් එකක්. ඒක ඇත්තටම අර නාසිස්ටික් ඇබියුස් එකකින් පස්සේ තමන්ට තමන්ව හොයාගන්නවා කියන එක හරිම දුෂ්කර වෙන්න පුළුවන්. මොකද නාසිස්ටික් විඳිතයෝ කියන ලොකුම චෝදනාව තමයි මම දන්නේ මම කවුද කියලා. මොකද එයාගේ අනන්‍යතාවය උදුරගෙන ඉවරයි. අර නාසිස්ටික් බ්‍රේක්අප් එකක් අනිත් බ්‍රේක්අප්ස් වලට වඩා වෙනස් වෙන්නේ ඔන්න ඔතනදී. මොකද අර වෙනත් ආදර සම්බන්ධතා බිඳ වැටිලා ඔයාට නැති වෙන්නේ ඔයාගේ ආදරේ විතරයි. හැබැයි නාසිස්ටික් ආදරයක් නැති වෙද්දී ඔයාට ඔයාවත් නැති වෙලා ඉවරයි. ඔයාගේ අනන්‍යතාවය නැති වෙලා ඉවරයි. ඔයාට ඔයාගේ වටේ ඉන්න යාළුවා නැති වෙලා ඉවරයි. ඔයාට ඔයාගේ තියෙන මූල්‍යමය ස්ථාවරත්වය නැති වෙලා ඉවරයි. ඉතින් එතකොට බිඳුවේ ඉඳන් ඔයා පටන් ගන්න ඕනි කෙනෙක්. ඔයා මේ වෙලාවේ ඉන්නේ බිඳුවේ නම් ප්‍රශ්නයක් නැහැ. ඔයා ඉන්නේ ඔයා ප්‍රෝග්‍රස් එකක ඉන්නේ.
ඉතින් හිමීට පටන් ගන්නවා කියන්නේ ඔයා ආපහු සම්පූර්ණයෙන් අලුත්ම පුද්ගලයෙක්ව නිර්මාණය කරගන්නවා. මේ අලුතෙන්ම ඔයාව නිර්මාණය කරගන්න, රීබිල්ඩ් කරගන්න process එක ඇතුළතදී ඔයාට ලොකු නිදහසක් තියෙනවා වගේම ඔයාට ලොකු වගකීමක් තියෙනවා. එතනදී තමයි ඔය boundaries හදාගන්න එක. එතකොට self love කියන එක. එතකොටම අර good vibe එකක් කියන්නේ අය අපිට කොච්චර හොඳ උපකාර කරන යාළුවෙක් වුණත් ඔයාට good vibe එකක් අර positive vibe එකක් දෙන්නේ නැත්නම් දෙපාරක් හිතන්න එපා කපන්න. ඒක cut off කරන්න. unfriend කරන්න. එතකොට ඒ ඔයාගේ නිදහසට මානසික නිදහසට අකුල් හෙලන චූටි හරි දෙයක් තියෙනවා නම් දෙපාරක් හිතන්න නැතුව ඒක ජීවිතෙන් අතාරින්න. ඒ කියන්නේ සමහර විට නාසිස්ටික් පුද්ගලයන්ගෙන් පණිවිඩ කියන යාළුවෙක් වෙන්න පුළුවන්. ඔව් flying monkeys. එතකොට flying monkey කෙනෙක් වෙන්න පුළුවන් ඔයාගේ හොඳම යාළුවා. හැබැයි ඔයාගේ මානසික නිදහස ගැන නෙමෙයි යා worry වෙන්නේ අරයා කරන එක ගැන. අනේ අරයා දැන් බොහොම දුකෙන් ඉන්නවා. එයා විරහ සින්දු අහනවා. හැබැයි එක chance එකක් දෙන්න. none of your business. හරි ඔයාට තියෙන වැඩක් ඔයාව රීබිල්ඩ් කරගන්න. එතකොට අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඔයා පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් නෙවෙයි වෙන අයව හදන්න. ඔයාට පුළුවන් ඔයාව හදන්න විතරයි. අනිත් එක මම හිතන්නේ මේ රීබිල්ඩින් ජර්නි එකත් හරිම අමාරුයි නුවන් කලින් කිව්වා වගේ අර අපි ලින්ක් පතුලක අගාධයක වැටිලා වගේ හිරු කිරණක් එන්නේ නැති අඳුරු අගාධයකින් ටික ගොඩට එනවා වගේ වැඩක් මේ රීබිල්ඩින් කියන එක. එතකොට මම හිතන්නේ කාලෙට ඉඩ දෙන්න මේක හිමීට කරන්න. එක පාටම අපිට ආස හිතන දේවල් සතුටු වෙලා ගොඩාක් දේවල් කරන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි ඔයාට සින්දුවක් අහලා සතුටු වෙන්න පුළුවන් නම් ඒක කරන්න. අද දවසට ඒක විතරයි. එතකොට පොඩි පොතක් කියවලා සතුටු වෙන්න පුළුවන්. හෙට දවසට ඒක කරන්න. ඔව්. ඇවිදින්න පුළුවන් නම් ඒක කරන්න. හැබැයි මට හිතෙන්නේ මේ කාලෙදී මේ ගොඩාක් විරහ ගීත අහන්න ගිහිල්ලා ආයෙත් අර ස්පයිරල් එකට වැටෙන එක නම් එච්චර හොඳ අදහසක් නෙමෙයි. ඇත්තටම නෑ. මේකෙදි තව දෙයක් කියන්න ඕනේ අයෝ අනිත් මිනිස්සුන්ට ඔයාව එක්ස්ප්ලেইন කරන්න එහෙමත් නැත්නම් නිදහසට කාරණා කියන්න අවශ්‍යම නෑ. මේක ඔයාගේ ජීවිතේ. මේකේ තීරණ ගන්න ඔයා සහ ඒ ගන්න තීරණවල හොඳ හෝ නරක ලැබෙන්නේ ඔයාට. එතකොට ඒකට මොකක් හරි තියෙනවා නම් කැප කරන්න දෙයක් ඒ කැපකිරීම වෙන්නේ ඔයාගේ ජීවිතේ. ඉතින් අනිත් කට්ටිය කියන දේවල් අදාළම නෑ. අනිත් එක මට ඉතින් අපි කොච්චර කිව්වත් නාසිස්ටික් සම්බන්ධතාවයක විඳපු දුක දන්නේ ඒක හිටපු වික්ටිම් විතරයි. ඒක කාටවත් එක තේරුම් කරන්නත් පුළුවන් කියලා මම හිතන්නේ. ඒ හින්දා ඒකට කාලය වැය කරන්න අවශ්‍ය නැහැ. ඔව් ඒක හරියටම හරි අයෝ. මොකද හුඟක් වෙලාවට කරන අන්තිම දේ තමයි නාසිස්ටික් මිනිස්සු හැම ටෙක්නික් එකම කරාට පස්සේ අන්තිමේටම කරන දේ තමයි මේ ඔක්කොම දේවල් උනේ අනිත් පාර්ශවයේ. එහෙම නැත්නම් තමන්ගේ මේ සහකාරයාගේ වරදින්ද. එහෙම නැත්නම් එයාට පිස්සු. එයාට මොකක් හරි මානසික ආබාධයක් තියෙනවා කියන එක ලෝකයට පෙන්වන්න ඔප් කරන්න හදනවා. ඔව්. ඉතින් මේ වගේ වෙලාවක මට හිතෙන්නේ මේ රීබිල්ඩින් ස්ටේජ් එකේ තව කරන්න පුළුවන් දෙයක් තමයි අපිට සුතිවන්ත වෙන්න පුළුවන් පොඩි දෙයක් හරි හොයාගන්න එක. ඉතින් දැන් අපි නාසිස්ටික් රිලේෂන්ෂිප් එකකින් වේදනාව විඳලා අපි අන්තිම අඩියට වැටලා හිටියත් අපි ජීවත් වෙනවනේ. අපිට අපේ ජීවිතේ තියෙනවා කියන්නේ අපිට මේ වැටුණු අගාධෙන් ගොඩ එන්න අපිට තව chance එකක් තියෙනවා කියන එක. හරියට හරි. අනිත් එක තමයි අයෝ මේ වගේ නාසිස්ටික් බොන්ඩ් එකකින් ඔයා එළියට ඇවිල්ලා ඔයා තාම දෙපයින් හිටගෙන ඉන්නවා කියන්නේම අතිශය ජයග්‍රාහී කඩේමක් වගේ පසු කරලා තියෙනවා. ඒ ක්‍රෙඩිට් එක Tamanටම දෙන්න. අනිවාර්යෙන්. මේ කියපු දේවල් එක්ක ඔයා තාම යහපත් මානසික සෞඛ්‍යයෙන් අඩුගානේ මෙහෙම වීඩියෝ එකක් බලලා මේ වගේ හොඳ පොසිටිව් වයිබ් එකක් මේන්ටේන් කරගෙන තාමත් මේකෙන් කොහොම හරි ගොඩ එන්න ඕනි කියන thought එක හැංගීම තියනවා කියන්නේම ඔය දිනවල ඉවරයි. ඒ වගේම මතක තියාගන්න අපි අර කියනවානේ this too shall pass. මේ හැමදේම తాවකාලිකයි. ඉතින් ඔයාගේ වේදනාවත් ඒ වගේම తాවකාලිකයි. දවසක ඔයා සතුටින් සාමෙන් උදෑසනම නැගිටින වෙලාවක් ඒ. අනිවාර්යෙන් හැම අඳුරු දවසකටම තියෙන්නේ පැය 24යි. කොච්චර කැත දනමුවෙක් වුණත් දවසක ලස්සන අත්තටු ගිහදලා පියාඹගෙන යන දවසක් එනවා. ඉතින් ඒ දවස එනකම් ඔයාව හොයාගෙන යන මේ ගමන ඉවසීමෙන් යන්න.